ඔබ විවාහකද? එහෙම නැත්නම් ඔබට දරුවන් කී දෙනෙක් ඉන්නවද? ඔබ අදහන ආගම මොකද්ද? මෙන්න මෙවැනි ප්‍රශ්න සම්මුඛ පරීක්ෂණවලදී අසන අවස්ථා තියෙන්න පුළුවන්. ඒ වගේම මේ වීඩියෝ එක බලන ඔබටත් එවැනි අත්දැකීමකට මුහුණ දුන්න අවස්ථාවක් තියෙන්න පුළුවන්. නමුත් මෙවැනි ප්‍රශ්න අතිශය පෞද්ගලිකයි. මෙවැනි ප්‍රශ්න ඇසීම හරහා සමහර වෙලාවල් මේ පුද්ගලයා මේ කැන්ඩිඩේට් අපහසුතාවයකට පත් වෙන්නත් පුළුවන්. ඒ වගේම මේ ප්‍රශ්න වලින් කෙනෙකුගේ පෞද්ගලිකත්වය එහෙම නැත්නම් ඔහුගේ ආගම විවාහක අවිවාහක බව මේ දේවල් රැකියාවට ඍජුවම බලපාන්නේ නැහැ. ඒ කියන්නේ රැකියාවේදී ඔහුගේ බලාපොරොත්තු වෙන අවුට්කම් එක ලබා ගන්නට මෙවැනි ප්‍රශ්න ඒ කියන්නේ මේ පුද්ගලයා කුමන කෙනෙක්ද මෙයා සුදුසුද ආයතනයට කියලා තෝරගන්න මෙවැනි ප්‍රශ්න ඇසීමෙන් කිසිදු පළක් වෙන්නේ නැහැ. නමුත් ඊට වඩා අහන්න පුළුවන්. අපිට විස්තර කරන්න පුළුවන්ද ඔබ පහුගිය ආයතනයේ එහෙම නැත්නම් ඔබගේ පසුගිය රැකියා ජීවිතේ ඔබ මුහුණ දුන්නු ගැටලුවක් කොහොමද ඔබ සාර්ථක විස්තර කරන්නේ? එහෙම නැත්නම් ඔබ කොහොමද ඔබගේ පහුගිය ආයතනයේ ඔබගේ එකට වැඩ කරන කණ්ඩායමත් එක්ක ඔබ කොහොමද සාමූහිකව වැඩ කරේ? එහෙම නැත්නම් ඔබ නායකත්වය දුන්නු අවස්ථාවක් ඔබ විසින් නායකත්වය දුන්නු ප්‍රොජෙක්ට් එකක් විස්තර කරන්න පුළුවන්ද? අන්න එවැනි ප්‍රශ්න ඇසීම හරහා අපිට පුළුවන් මේ පුද්ගලයා තුළ තියෙන soft skills එහෙම නැත්නම් මෘදු කුසලතා හඳුනා ගන්න. ඒ වගේම නායකත්ව ලක්ෂණ හඳුනා ගන්න. අපිට පුළුවන් ඔබ පීඩනය යටතේ වැඩ කරපු අවස්ථාවක්. එහෙම නැත්නම් ඔබට ඩෙඩ්ලයින් එකකට ඉතාමත් කිට්ටු අවස්ථාවක. ඔබට මගහැරුණු ප්‍රොජෙක්ට් එකක් කොහොමද ඔබ ඒ සඳහා ඔබ කටයුතු කරේ කොහොමද? මෙන්න මෙවැනි දේවල් ඇසීමෙන් පුළුවන් මේ පුද්ගලයාගේ රියල් ටැලන්ට් එක හඳුනා ගන්න. ඉතින් අපිට හොඳ HR ප්‍රැක්ටිසස් කියලා කියන්නේ පුද්ගලයන්ගේ පෞද්ගලිකත්වය සම්බන්ධයෙන් තොරතුරු සාකච්ඡා කිරීම නෙමේ සම්මුඛ පරීක්ෂණයක. මේ ඇත්තටම මේ පුද්ගලයා සහ ඕගනයිසේෂන් පර්සන් ඕගනයිසේෂන් ෆිට් එහෙම නැත්නම් පර්සන් ජොබ් ෆිට් එක හඳුනා ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග සහ ප්‍රශ්න ඇසීම තමයි සම්මුඛ පරීක්ෂණයක වෙන්න ඕන. ඉතින් මේ හරහා තමයි සාර්ථක සම්මුඛ පරීක්ෂණයක් අපිට සිදු කරන්න පුළුවන්. ඒ වගේම මෙවැනි ඉන්ටර්වියු එකක් ඩිසයින් කිරීම ආයතනයේට පුද්ගලයා සම්බන්ධන මුල්ම අවස්ථාවෙත් හොඳ ඉම්ප්‍රෙෂන් එකක් ඇති කිරීමටත් නිවැරදි පුද්ගලයා තෝරා ගැනීමටත් මහඟු පිටුවහලක් වෙනවා.